Yo, what's up all my homies? සාදරයෙන් පිළිගන්නවා ඔන්න අලුත් අන්බොක්සිං වීඩියෝ එකකට. ඉතින් අද ගාලා තියෙන්නේ වෙනදාගේ පොඩි බොක්ස් එකක් නෙමෙයි අන්බොක්සිං කරන්න යන්නේ. අද ලොකු අයිටම් එකක් තමයි අන්බොක්සිං කරන්න යන්නේ. ඉතින් thumbnail එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මොකක්ද කියලා නිකන් thumbnail එකෙන් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මේ thumbnail එකේ විදිහට අද ගාලා තියෙන්නේ බෆල් එකක් අන්බොක්සිං කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේකේ පොඩ්ඩක් පේනවා ඔක්කොම පේන්නේ. ඉතින් subscribers ටික ටික වැඩි වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරගන්න. එහෙනම් ඉස්සරහට දිගටම වීඩියෝ එකේ travel වීඩියෝ සහ unboxing වීඩියෝ ඉස්සරහට මගේ channel එකට වැදගත් වෙන item ගොඩක් මම ගේන්න ඉන්නවා. ඒවත් unboxing වීඩියෝ දානවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. කතා කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් අපි වීඩියෝ එකට මතකතුව subscribe කරගන්න. හරි ඉතින් යන්නේ මේක තමයි අද ගාලා තියෙන්නේ. බෆල් එක ගැන ගත්තොත් මේක Fuji brand එකේ මං හිතන්නේ Fuji brand එක වෙන්නේ නැති ඔව් Fuji brand එකේ තමයි. ඉතින් මේකේ අපිට පෙට්ටිය බලා ගන්න පුළුවන් ඉස්සලාම මෙතන Bluetooth මේ කනෙක්ට් කරගද්දි මේකේ නම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි ගහලා දෙනවා Bluetooth music station කියලා. ඊට පස්සේ අපිට එනවලු mic දෙකක් free. ඊට පස්සේ අපිට මෙතන දාලා තියෙනවා අපේ item එකේ තියෙන features ටික. හරියාලනේ අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ device එකේ තියෙන features ටික. ඉස්සෙල්ලාම දීලා තියෙනවා Bluetooth තියනවලු. ඊට පස්සේ AUX තියනවලු. ඊට පස්සේ USB ගහන්න පුළුවන්ලු. ඊට පස්සේ අපිට මොකද්ද chip එකක් දාන්න පුළුවන්ලු. ඊට පස්සේ FM radio අහන්න පුළුවන් කියනවා. ඊට පස්සේ guitar mode එකට දාන්න පුළුවන්ලු. කියන්නේ අපිට guitar එකක් මේකට ගහලා play කරන්න පුළුවන්ලු. ඊට පස්සේ digital sound processor එකක් තියනවලු. ඉතින් ඕක තමයි දීලා තියෙන features ටික. ඊට පස්සේ එතනින් උඩට ගියාම අපිට හම්බෙනවා rechargeable battery එකක් තියෙනවලු. ඒ කියන්නේ අපිට මේක charge කරලා වුණත් current එක ගහන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට මෙතන ලොකුවටම ගහලා free microphone දෙකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි අපේ පෙට්ටියේ විස්තර. ඥානේ අපේ පෙට්ටියේ හතර පැත්ත බැලුවත් ওই ටිකම තමයි තියෙන්නේ. අලුතෙන් මුකුත් දාලා නැහැ. මේකේ එහා පැත්තේ තියෙනවා මේ විදිහටම බෆල් එකේ පොටයක් දාලා මයික් දෙකක් තියෙනවා. ඊට පස්සේ ෆීචර්ස් ටික තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපිට නිකන් ඩාන්ස් කරන පොටයක් දාලා එහෙම යක්. ඊට පස්සේ ඉතින් පෙට්ටිය පැත්ත ගත්තොත් ඕක තමයි. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් ඇතුළට. හරියාලනේ ඔන්න අපි පෙට්ටියේ විස්තරෙන් පස්සේ අපි යනවා පෙට්ටිය ඇතුළට. අපි පෙට්ටිය ඕපන් කරමු. මෙහෙම ඕපන් කරන්න තියෙන අපිට. හරි. අපි ඕපන් කරගත්තාම ඉස්සෙල්ලාම තියෙනවා අපේ මේ පෙට්ටියට හම්බෙන දේවල් ටික. අපිට හම්බෙනවා මෙනු එකයි මයික් එකට දාන්න අපිට බැටරි 4ක් හම්බෙනවා. මයික් දෙකක් හින්දා. ඊට පස්සේ මේක මං හිතන්නේ গিitar එකට හරි අපේ පෝට් එකට ගහලා හරි ගහන්න පුළුවන් අර AUX කේබල් එක එනවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පැත්තෙන් තියමු. හරියන්නේ ඊට පස්සේ අපිට මේ මයික් දෙකක් තියෙනවා. මෙතන එක මයික් එකක් තියෙනවා. මෙතන එක මයික් එකක් තියෙනවා. ඊට පස්සේ රිමෝට් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ charging cable එක ඇවිල්ලා තියෙනවා. charging cable එක නැත්තම් මේකේ අපිට කරන්ට් එක ගහන ගමනත් මේ බෆල් එක සින්දු අහන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ටිකක් පැත්තෙන් තියෙන මේක මෙහෙම උස්සලා තියන්න ඕන පැත්තකින්. හරියන්නේ ඊට පස්සේ අපිට තියෙන බෆල් එක තමයි. බෆල් එක මේ විදිහට කවර් එක දාලා ඉවරලා තියෙනවා. ඊට කලින් අපි යන් අපේ මයික් දෙක සහ අනිත් කේබල් එක ගැන බලන්න. අපි මේ පැත්තට ගිහිල්ලා බෆල් එක ගැන බලමු. හරියන්නේ මේක අතර පස්සේ අපිට තියෙනවා බැටරි 4යි මෙනු එකයි AUX කේබල් එකයි. මෙනු එක ගත්තට පස්සේ මෙහෙම තියෙනවා. මෙනු එක මෙහෙම තියෙනවා. හරි ඊට පස්සේ මෙතන අපේ බැටරි 4යි AUX කේබල් එක තියෙනවා. මේක පොඩ්ඩක් දිගයි. ඊට පස්සේ රිමෝට් එක තියෙනවා. රිමෝට් එකේ තියෙනවා මෙතන ලයිට් ටික වෙන්න ඇති පාට මාරු ගන්න තියෙනවා. පවර් ඔන් ඔෆ් බටන් එක තියෙනවා. සද්දේ නැති කරන්න පුළුවන්. ලයිට් එක එළිය අඩු වැඩි කරන එක තියෙනවා. ඊට පස්සේ වොලියුම් අප් ඩවුන් තියෙනවා. සින්දු මාරු කරන එක තියෙනවා.
තියෙනවා මේක මොඩ් එක මාරු කරනකොට ඒ කියන්නේ අපිට FM රේඩියෝ බ්ලූටූත් එහෙම දාගන්න X බේස් එක තියෙනවා ඒ කියන්නේ බේස් එක නැති කරන්න පුළුවන් හරි ඒකත් පැත්තෙන් තියමු ඊට පස්සේ අපි යනවා මයික් දෙකට මයික් එක ගත්තට පස්සේ මම කවර් දෙක දාලා ඉන්නේ ඉතින් මයික් එක මෙතන පවර් ඔන් බටන් එක තියෙනවා බැටරි දාලා නැහැ තාම බැටරි දාන්න මෙතනින් අපිට මේක කරකලා ගලවන්න පුළුවන් දෙපැත්තට බැටරි දාන්න ඉන්නේ මෙතන එකයි මෙතන එකයි ඉදාම බැටරි දෙක පොඩ්ඩක් බැටරි එක දාලා අයින් මෙතන කරකවන්න තියෙනවා හරි ඊට පස්සේ මම ඔන් බටන් එක බලන්න මෙහෙම එන්නේ කැමරාවට පේන්නේ එච්චර මෙහෙම එනවා Fuji brand එක ගහලා තියෙනවා brand name එක සාමාන්‍ය size mic එකක් එන්නේ අනිත් පැත්තට බලන්න අනිත් එකත් ඒ වගේම තමයි දෙකම එකම size හරි ඊට පස්සේ අපි mic දෙකත් පැත්තකින් තියලා කේබල් එක පැත්තට කේබල් එකත් මෙහෙම බැක් කරලා ඉන්නේ යට ගහලා ඉහළ බලන්න මේක පොඩ්ඩක් දුර දිගට අපිට ගන්න පුළුවන් අවුලක් නෑ ටිකක් දුර ඉඳගෙන අපිට ඒ කියන්නේ charger එක ගන්න charger එක ගහලා වැඩ ගන්න පුළුවන් ඉතින් මේ ටික තමයි අපිට එන්නේ හරි අපි දැන් යන් බෆල් එක පැත්තට අපි බෆල් එක ගමු එළියට බෆල් එක හැටියට ගත්තා බෆල් එක මේ සයිස් තියෙන්නේ අපි බෆල් එකේ උඩ පැත්තට කතා කරමු එන්න බලන්න හරි බෆල් එකේ පැත්තට ආවම අපිට මෙතන තියෙන ඩිස්ප්ලේ එක මෙතන තමයි අපේ චූටිම ඩිස්ප්ලේ එකක් තියෙන පොඩි ඊට පස්සේ ස්පීකර් ටික මේ පල්ලෙහා තියෙනවා මෙතන Fuji brand එකේ brand name එක ගහලා තියෙනවා ඊට පස්සේ අපි යන් උඩ පැත්තට හරි අපි උඩට පැත්තට ආවා මෙතන තියෙනවා මෝඩ් වෙනස් කරන්න බටන් එක X base බටන් එක තියෙනවා ඊට පස්සේ සින්දු මාරු කරන බටන් දෙක දෙපැත්තේ තියෙනවා මෙතන අපිට ඕන නවත්තන්න එහෙම කරන්න පුළුවන් බටන් එක තියෙනවා ඊට පස්සේ මෙතන ලයිට් එක තියෙනවා මේක බටන් එක මම හරියට දන්නේ නැහැ ඊට පස්සේ ඊට ඉස්සරහට ගියාම ඉස්සෙල්ලාම මෙතන තියෙන අපේ වොලියුම් අප් ඩවුන් කරන කොහොම මෙතන එකක් තියෙනවා ඊට පස්සේ මෙතන මයික් වොලියුම් එක තියෙනවා ඊට පස්සේ මයික් එකේ එක හදන්න පුළුවන් මේකේ ඊට පස්සේ මයික් ඩිලේ කියන්නේ මයික් එකේ මොකක් හරි පරක් කළා වගේ ඇහෙන්න වෙන්නදී ඊට පස්සේ මේ පැත්තට આવුත් තියෙනවා මෙතන ට්‍රේබල් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන බේස් එක කියන්නේ මේකෙන් අපිට බේස් එක අඩු වැඩි ගන්න පුළුවන් මේකෙන් අපේ සින්දුවේ වොයිස් එක වගේ අඩු වැඩි ගන්න පුළුවන් ඇති ඊට පස්සේ මේ පැත්තට ඉස්සලාම වැදගත් වෙන බටන් එක power on off button එක තියෙනවා ඒ කියන්නේ මෙතන අපිට තුනක් තියෙනවා ඕෆ් කරලා තියන්න මැදට දාන්න පුළුවන් ඊට පස්සේ AC කියන්නේ අපිට කෙලින්ම ඩිරෙක්ට් කරන්ට් එක ගහලා ගන්න ඕන නම් AC පැත්ත දැම්මාම ස්විච් එක ඔන් කරාම හරි ඊට පස්සේ බැටරියෙන් යන්න ඕන නම් මේ බැටරි එක ගහලා තියෙන පැත්තට දැම්මාම බැටරියෙන් තමයි බෆල් එක වැඩ කරන්නේ ඊට පස්සේ මේ පැත්තට ආවොත් මයික් දෙක මයික් එක ඉන් කරන්න තියෙනවා දෙකක් මෙතනට අපේ බෆල් එකට ආපු මයික් දෙක දාන්න බෑ ඒ දෙක බ්ලූටූත් කරපු දෙයක් ඊට පස්සේ මම ඉස්සරහට ගහලා පෙන්නන්නම් මයික් මං ගාව තියෙන මයික් දෙකක් මයික් එකක් තියෙනවා ඒකේ කේබල් එක ගහලා බලමු ඊට පස්සේ ගිටාර් ඉන් බටන් එකක් මේ ගිටාර් ඉන් කරන්න මෙතන කේබල් එක ගහන්න තැනක් තියෙනවා ඊට පස්සේ ලයින් කියන අර AUX කේබල් එක ගහන්න තැනක් තියෙනවා ඊට පස්සේ USB එක ගහන්න තියෙනවා
මෙතන අපේ මෙමරි චිප් කාඩ් එක දාන්න තියෙනවා. උඩ තියෙන ඔච්චර තමයි. මෙතන අපි අල්ලන් යන්න හැන්ඩල් එකක් ඔය අල්ලක් තියෙනවා. උඩ තියෙන ඔච්චරයි. හරි අපි යන් බෆල් එකේ තව මොනවද තියෙන්නේ බලන්න. හරි අපි බෆල් එකේ බෑක් සයිඩ් එකට ආවම මෙතන තියෙනවා FM ඇන්ටනාව. ඊට පස්සේ මෙතන අනුතරංගීම් සංඥාවක් ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ අපේ පවර් කේබල් එක ගන්න පුළුවන් පවර් ඉන් එක තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යද්දී පල්ලෙහා තියෙනවා අපිට මේක අරන් යන්න එක එක තැන් වලට අරන් යන්න පුළුවන් රෝදයක් තියෙනවා. ඉතින් පිටිපස්ස බෆල් එකේ බෑක් සයිඩ් එක ඔච්චර තමයි. හරි අපි යන් බෆල් එක ඔන් කරලා බලමු ඉස්සරහා පැත්ත කොහොමද කියලා. අපි යන් එහෙනම් ඉස්සරහා පැත්ත. අපි පවර් ඔන් ඔෆ් බටන් එක ගාඩ ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් අර මං කිව්වා ඉස්සෙල්ලා වගේ AC off බැට් තියෙනවා. බැටරිය charge කරලා තියෙන ටික. ඒකෙන් අපි බැටරි පැත්තට දාලා බලමු. ඊට පස්සේ මෙතන අපේ ඩිස්ප්ලේ එකේ තියෙනවා මේක සුදු පාට එළිය ගණන් ගන්න එපා. රින් ලයිට් එක කඩලා තියෙන්නේ. හරියට පෙන්නුවත් මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. මේ රවුමක් ඔය වැටලා තියෙන ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ අපේ LED බෆල් එකේ ලයිට් සිස්ටම් එක තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ කහ පාට වගේ වෙන්නේ නැති. ඒකට මේ කොළ පාටයි. ඊට පාට මාරු වෙනවා. දැනට දාලා තියෙන විදිහට. ඊට පස්සේ අපි ලයිට් එක මාරු කරලා බලමු රිමෝට් එකෙන්. හරි රිමෝට් එක පැත්තට ආවම මෙතන ඉස්සෙල්ලා තිබ්බ ග්‍රීන් ලයිට් එක මෙතන රෙඩ් ලයිට් එක ගුවාම රතු පාට කරනවා. ඊට පස්සේ මෙතන ඔරෙන්ජ් කියලා තියෙන බටන් එක. ඔරෙන්ජ් එක ගුවාම තමිලි පාට එනවා. ඊට පස්සේ yellow බටන් එකෙන් තියෙනවා කහ පාට. ෆ්ලේම් කියලා එකක් තියෙනවා. අර ගිනි ගන්නවා වගේ ෆ්ලේම් කියන්නේ ගිනි ගන්නවා වගේ මේ LED සිස්ටම් මේ ලයිට් සිස්ටම් එක හදන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රීන් ලයිට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලූ ලයිට් එක තියෙනවා. පර්පල් ලයිට් එක තියෙනවා. ඊට පස්සේ රිද්ම් එකකට හදන්න පුළුවන්. සින්දේ රිද්ම් එකට. ඊට පස්සේ ලයිට් එක අඩු වැඩි ගන්න පුළුවන්. රෙඩ් පැත්තට දාලා ෆ්ලේම් එක දාලා මේක අයින් කරනවා. මේක දාලා ගල්ලා අපි අඩු කරමු. එළිය අඩු කරාම මෙන්න මේ වගේ. ඊට පස්සේ එළිය වැඩි කරමු. ඊට පස්සේ එළිය වැඩි කරාම මේ වගේ පේන්නේ. මේ උඩින් වැඩි කරලා තියෙන්නේ. ඊට කලින් ඔයගොල්ලන්ට එතකොට ඒක බලා ගන්න පුළුවන් උඩ ඩිස්ප්ලේ එකෙන් මම පෙන්නන්නම් අඩු වැඩි කරද්දි. ඔන්න දැන් අඩු කරනවා. දැන් බ්ලූටූත් කනෙක්ට් කරලා නැති හින්දා මෙහෙම පෙන්නන්නේ. ලයිට් එක අඩු කරලා බලමු අපි. මෙතන පෙන්වන අඩු වෙන ගාන. බින්දුව කිව්වා දැම්මාම ලාවට පේන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේන්නේ නැති ලාවට යනවා මේ ලයිට් එක. ඊට පස්සේ අපි වැඩි කරමු. 16 උඩින්ම 16 තියෙන්නේ. 16ට ආවම මෙන්න මේ වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙන අපිට සින්දුවක් ප්ලේ කරලා බලන්න තමයි. අපි එහෙනම් සින්දුවක් ප්ලේ කරලා බලමු. පල්ලෙන් කඳුරේ කිරුළු අතවැසි සනුහරේ කල්ලතෝනි ගෞරවේ විමුක්තිය හමු නොවේ වැදුනේම පිළි කන්දරලේ මගේ හැරුනේම පිළි සඳරනේ පොදු සතුරේ